ඕගොල්ලෝ ආලේජි රුසියන් කියමනක් මේ කියලා ඉවර කරන්න. ජනප්‍රිය එකක් මේ කියලා දින ලෙනින් වස්කා නැමැති බලලා ඇහුම්කන් දෙයි එහෙත් ඌ කාගෙන යයි. ඒ මොකද්ද? ඒක පොඩ්ඩක් කල්පනා කරපන්. මම අපේ අම්මගේ උදාහරණයක් කියන්න. අපේ අම්මා ලීටාල්ල කරාට තියලා පිහිය කකුලෙන් පාගගෙන හිරමනේ වාඩි වෙලා වැව්මාළු කපන කාලේ මට මතකයි. අලු පොඩ්ඩක් එහෙම ගාලා. හරි. කපනකොට වරල් කපලා විසි කරනවා යාට මෙයාට. නැට්ට කපලා විසි කරනවා. හරි. ඉස්සර දැන් වගේ මේ කොර ගහලා නෙමෙයි කෑවේ ගොඩක් වෙලාට කෑවේ හැම ගහලා. හරි. පූසා ඇවිල්ලා කනවා ඥාව් ගාලා. කපුට එහෙන් එනවා බල්ලා මෙහෙන් පනිනවා. කපුට කෑ ගාද්දි කන ඒ පැත්තට හරවනවා පූසා. බල්ලා මෙහෙන් දාද්දි ඒ පැත්තට කන හරවනවා. නමුත් පූසා කවදාක්වත් කන එක නවත්තන්නේ නැහැ. කන එක නවත්තන්නේ නැහැ. ඥාව් කාගෙන යනවා. බලලා ලෙනින් කියනවා වස්කා කියලා බලලෙක් ගැන කියන්නේ. අපේ අම්මගේ බලලත් එහෙම තමයි. වටෙන් එන සද්ද වලට හුඟන් දෙනවා. කන ඒ පැත්තට හරවනවා මේ පැත්තට හරවනවා. බල්ලා මාළු කෑල්ලක් අදින්න හැමෙන් දඟලනවා. හැබැයි ඌ අර ඔක්කොටම හුඟන් දෙමින් උගේ වැඩේ ඌ කරනවා. මොකද්ද ඌ කරන්නේ? කාගෙන යනවා. අපිත් එහෙම තමයි. උද්ඝෝෂණ කරන්න, හඬ නගන්න, වැඩ වර්ජනය කරන්න, අහුම්කම් දෙනවා, ඔක්කොම කරනවා. අපේ වැඩේ අපි ජනතාව දීපු වරමට අනුව ජනතාවගේ ජයග්‍රහණය වෙනුවෙන් වස්කා නැමැති බලලා වගේ කාගෙන අපි යනවා. නවත්තන්නේ.